ඉතින් කොහොමද ඔයාලට මම දැන්ටමත් කියන්න ඕනේ නැහැ මොකද්ද කියන්න එන්නේ කියලා. ඉතින් මුළු ලංකාවක් අඬවපු සිද්ධිය මතක ඇති. හොරණ ප්‍රදේශයේදී වැඩිහිටි නිවාසයේ ගිනිගත්ත සිද්ධිය මතක ඇති ඔයාලට. ඉතින් ඒකේ මම වීඩියෝස් කිහිපයක්ම දාලා තියෙනවා. ඉතින් ඇත්තටම මොකක් වෙලාද ගිනිගත්තේ? ඒ වගේ මෙතන වැඩ කරපු පුද්ගලයෙක් මේ සිද්ධිය ගැන කියන විස්තරය මොකක්ද කියලා. ඉතින් වීඩියෝස් කිහිපයක්ම දාලා තියෙනවා. තාම බැලුවේ නැත්නම් ඒ වගේලා බලන්න. මේ වීඩියෝ මගේ channel එකේ තියෙනවා. පල්ලෙහා මම පළවෙනි කමෙන්ට් එකේ මම පින් කමෙන්ට් එකක් විදිහට දාලා තියෙනවා. වීඩියෝස් වල ලින්ක් ඒවත් ගිහලා බලන්න පුළුවන් ඔයාලට. ඒ වගේම තමයි මේ වගේ සිද්ධි ආයෙත් නොවෙන්න කියලා ප්‍රාර්ථනා කළා. මියගේ හැම දිනකට නිවන් සුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කළා. වීඩියෝ එකට ලයික් එකක් දාලා පල්ලෙහාන් කමෙන්ට් එකකුත් දාන්න. හැමෝටම මියගේ හැමෝටම නිවන් සුව කියලා කමෙන්ට් එකකුත් දාන්න මතක ඇතුව. ඉතින් ඔන්න එයාලගේ අවසන් කටයුතු සිද්ධ වෙලා තියෙනවා. ඉතින් කිසියම් බාරකාරත්වයක් නැතුව හිටපු අයගේ දේහයන් බාරගන්න කෙනෙක් නැහැ. ඉතින් ඒ වෙනුවෙන් රජය මැදිහත් වෙලා එයාලගේ අවසන් කටයුතු කරලා තියෙනවා. ඒ කියන්නේ 12 දෙනාගේම අවසන් කටයුතු මේ වෙද්දි සිද්ධ වෙලා අවසానයි රජයේ මැදිහත් වීමෙන්. ඉතින් කියන්න සතුටුයි මේ වගේ වැඩකදීත් රජයේ මැදිහත් වෙනවා කියන එක. ඉතින් අසන්න අපි පතපු රජය, අපි හොයපු රජය මේක වෙන්නේ නැති නේද? ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි. ඉතින් ලොකු අයියා තාමත් මේ වෙද්දි හිරේ ඉන්නේ. ඉතින් එයාට මොකද වෙන්නේ කියලා මම ඊළඟ වීඩියෝ එකේදී කියන්නම්. අපිට ලැබුණු තොරතුරු අනුව දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. අපි බලමු ඉස්සරහට එයාට මොකද වෙන්නේ, මෙතන මොකක්ද වෙලා තියෙන්නේ කියලා. අපි බලමු. ඉතින් ජය වේවා හැමෝටම.